වක්කගේ පුතා තමයි වසි. 2012 මැයි මාසේ 17 වෙනිදා ඉවර වෙලා පාන්දර වගේ මගේ කොළඹ ඉන්න සහෝදරයා මට දුරකථන ඇමතුමක් දෙනවා. ඒකට මම නිදි මං ආන්සර් කරාම කිව්වා මල්ලේ වසීම්ගේ වාහනේ ඇක්සිඩන්ට් වෙලා ඔයා එන්න ටක් ගාලා කොළඹ කියලා. මගදී එනකොට අයියා කිව්වා වසීම් නැති වෙලා කියලා. මම එimhe ඇවිල්ලා අම්මව කෙලින්ම ගියේ අනතුරු සිදුවෙච්ච ස්ථානයට. ඒ ඇක්සිඩන්ට් එක බැලුවම පුදුමයි මෙවැනි රියානතුරකින් මෙවැනි ජීවිතයක් නැති වෙනවද කියන එක. පොඩි ඩැමේජ් එකක් තමයි කාර් එකේ තිබුණේ. මට ඒක ප්‍රහේලිකාවක්. වාහනේ ඇතුලේ තමයි පුතාගේ මරණය තිබුණේ. මරණය තිබුණේ රියදුරු අසුනේ නෙවෙයි. අනිත් පැත්තේ. මම කාර් එකේ මේ දොර කඩලා මමත් මගේ සහෝදරයොත් මගේ යාළුවෝ දෙන්නෙකුත් තමයි මරණය අරන් ඇම්බියුලන්සෙන් පටවලා මෘත ශරීරාගාරයට යවුවේ. මරණ වාර්තාවේ තිබුණේ බීමත්කමෙන් අධික වේගයෙන් රිය පදවල ගිහිල්ලා ඒක ගිනි අරගෙන ඒකේ තිබිච්ච විෂදුම ආග්‍රහණය කරලා පුතා නැති වෙලා කියලා. අධික වේගයෙන් ගියා නම් ඒ කාර් එකේ ඇක්සිඩන්ට් එක මීට වැඩිය වෙනස් වෙන්න ඕනේ. යහපාලන ආණ්ඩුව කියලා එනකොට ඒක ප්‍රසිද්ධ වසීම් තාජුනී ඝාතනය හැම වේදිකාවෙම ප්‍රසිද්ධම ටොපික් එකක් වුණා. අපේ මිනිස්සු 90ක් ඡන්දෙ දුන්නා. ඡන්දෙ දීලා යහපාලන ආණ්ඩුව අපි පත් කරා. යහපාලන ආණ්ඩුවේ යම්කිසි ප්‍රගතියක් තිබුණා. ඒ යනකොට තමයි අපිට ඇව්වා ආපහු මේ මරණය ගොඩාරන් පරීක්ෂණයක් කරන්න පවුලෙන් ඉල්ලුවාම අපි අවසරය දුන්නා. ඒ මරණ පරීක්ෂණ වාර්තාව උසාවියේ නියෝග කරේ අධිකරණ වෛද්‍ය නිලධාරී කණ්ඩායමක්. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් එක්කෙනෙකුට නෙවෙයි 7 දෙනෙක්. ඒ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ වාර්තාව දුන්නා මේ බීමත්කමින්වත් විෂ ආග්‍රහණයකින්වත් නෙවෙයි දස වද දීලා මේ දරුවව මරලා කියලා. මරලා පුච්චලා කියලා. ඇයි මේව කරන්නේ? එයා රගර් ක්‍රීඩකයෙක් නිසාද? ඒක අදටත් අපිට උහුල ගන්න බෑ. දරා ගන්න බෑ. ඒ මම අදටත් ඉන්නේ මානසික පීඩනයක. අපිට කිසිම ආණ්ඩුවකින් මේකට විසඳුමක් ලැබුණේ නැහැ. අපිට අධිකරණය ගැන පූර්ණ විශ්වාසයක් තියෙනවා. වත්මන් රජයවත් පමා වෙලාවෝ ඒ අවුරුදු 13ට පස්සේ හරි මේ නඩුව ආපහු අරගෙන මේකේ කරපු වැරදිකරුවන්ට දඬුවම් ලබා දිය යුතුයි කියන විශ්වාසය අපි ඉන්නවා. මේ රජයවත් මේක කරේ නැත්නම් අපිට ඉතින් ආයෙත් කිසිම බලාපොරොත්තුවක් නැහැ මේක කරයි කියලා.